මේක මම හිතන්නේ ජීවිතේ කාටවත් පාට ලැබෙන දෙයක්. ඒක අමුතුම කතාවක්. ඒතර ශ්‍රී 23.5 හරි ලස්සන බස් එකකුත් වැටිලා තියෙනවා. බස් එක නතර කරන්න ඉස්සෙල්ලා හරියට පොලිසිය ඉස්සරහා පැන්න. මම පින් දෙනවා ඒ සර්ට. මොකද ඒ සර් නැත්තම් මම විභාග කොමසාරි ජෙනරාල් වෙන්නේ නැහැ. එතනම හීනයක් තියෙන වෛද්‍යවරයෙක් වෙන්න. මගේ ඒක ලොකු හීනයක් තිබුණා. බදුල්ල කියන්නේ ලුණුගල හැතැම්ම 26ක් එහා. A level science තියෙන්නේ ලුණුගල A level science නෑ. අපි යන මාර්ග වෙනස් වෙන විදිය පුදුමයි. පුදු වෙනුත් පුදුමයි. මට මතකයි මම මුලින්ම බෝඩ් උනේ ගරාජ් එකක. රාමා ස්ටෝර්ස්. විනය තමයි අතර විනයත් එක්ක තමයි ළමයින් හදාගන්න ලේසි. දයාමාස්ටර් මහත්මයා තවමත් ඉන්න LDT සංවිධානයේ අධ්‍යාපන නියෝජිත. ඉතින් මම දයාමාස්ටර්ට කතා කරනවා. මම කියනවා මෙහෙම විභාගේ තියෙනවා. ඔයගොල්ලෝ පැත්තෙත් පොඩ්ඩක් සයිලන්ස් වෙන්න. හරි අපි මේ පැත්තෙන් සයිලන්ස් වෙන්න මේ පැත්තෙන් සයිලන්ස් කරලා දෙන්නකෝ. කියලා දෙපැත්තම සයිලන්ස් වෙන විභාගේ තියෙනවා. ද්‍රවිඩ මේ දෙමළ සිංහල සුහදත්වය දරුවන්ටත් ලැබෙන්න ඕනේ. මේ දුල පුතාට ආදරෙන් කියන්නේ ජීවත් වෙන කලාව ඉගෙන ගන්න. නරක දේවල් ගොඩාක් තියෙනවා. ඒවයින් ඈත් වෙලා හොඳ දේ පමණක් කරන්න. අයිබෝන් මයින්ඩ් මැප් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයෙන් ලෝකය ජයග්‍රහණය කළ මිනිසුන් සොයා යන ගමන. ඒ වගේම මයින්ඩ් මැප් කියන්නේ තවත් කෙනෙකුට ලෝකය දකින්නට අධ්‍යාපනයේ නැන ගුණ නුවණ පෙන්වන තැන. ඉතින් මයින්ඩ් මැප් අද අපේ කතා බහට එක්වන්නේ ශ්‍රී ලංකාවේ සුවිශේෂීම චරිතයක්. ඔහුව දුටු පමණින් ඔහුව හොඳින්ම හඳුනනවා. පස්සර ගුණගලින් බස්නාහිරට පැමිණලා ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ලෝකයේම ජයග්‍රහණය කර චරිතයක්. ඒ වගේම පාදුක්ක සිරිපිරතන විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය ගොඩනැගූ හිටපු විදුහල්පතිවරයෙක්. ඒ වගේම හිටපු විභාග කොමසාරිස් ජෙනරාල්වරයා. ඔහු තමයි කොවිඩ් වසංගත සමයේදී ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් උත්තරීතර සේවයක් කළ විභාග කොමසාරිස්වරයා. ආයිබෝවන් ධර්මසේන සර්. ආයිබෝවන්. අද අපි කතා කරන්න හදන්නේ විභාග ගැනවත් අධ්‍යාපනය ගැනවත් නෙවෙයි, එතුමාගේ ජීවිතය ගැන. සම්පූර්ණ නම ලෙව්වන්දුව මන්තුමාගේ ඩයස් ධර්මසේන. ඉපදුනේ මතුගම. එතකොට බදුල්ල ඔයක තමයි මට හිතුණා මේ ප්‍රශ්නේ. මොකද ඔයා කියු බදුල්ල මෙහෙමයි. මම ඉපදුණු ගම මතුගම. හැදුන වෙලේ බදුල්ලේ. එහෙම වෙන්න හේතුව තාත්තාගේ ගම මතුගම. එතකොට තාත්තා වතුවල වැඩ කරේ ප්ලාන්ට් කෙනෙක්. එතකොට ඉස්සලම් මතුගම තියෙන ඇල්ලකන්ද ස්ටේට්, මිරිස්වත්ත ස්ටේට්, තිරුවාන කැටිය ස්ටේට් ඔය වතුවල තමයි වැඩ කරේ. ඉස්සලම් ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක් විදිහට තාත්තා අන්තිමට වතු කීපයක මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරා අන්තිමට. ඉතින් එහෙම දැන් තාත්තා තීරණය කරා ඔය පැත්තෙන් බදුල්ලට යන්නේ. ඒක තාත්තා නෙමෙයි තීරණය කරේ. ඒ කාලේ තාත්තා වැඩ කරේ විටෝල් බවුස්ටඩ් කම්පැනි එකේ. ඒ කාලේ හිටපු මහත්තයෙක් සුදු මහත්තයෙක් වතුවයක් ගත්ත බදුල්ලේ. තාත්තවත් ඒකම අරගෙන ගියා. ඉතින් අම්මා මතකම ආනන්දේ මුලින්ම ඉස්කෝලේ ගියේ. 5 පන්ති වෙන 6 පන්ති වෙනකන්. ඊට පස්සේ තාත්තා ලුණුගල බදුල්ල පස්සර වතුවල වැඩ කරා. අපි වැඩිපුරම හිටියේ මතුගම CI ආච්චි එක්ක. පස්සේ තාත්තා තීරණය කරා අපිවත් එහෙ ගෙනියන්න. ඉතින් ඒක 7 පන්තියේදී ගියා ලුණුගල මහවිද්‍යාලයට. තාත්තා මුලින්ම මේ තාත්තා එතකොට වැඩ කරේ ලුණුගල පාක්වත්. ඒකයි ගම් දෙක තුනක්. ඒ කියන්නේ හැදුණු වැඩුණු ගම, ඉපදුණු ගම ගම් කීපයක් තියෙනවා. කොහොමද මතුගමින් ලුණුගලට ගිහිල්ලා ගෙවිච්ච ජීවිතය? ඒක අමුතුම කතාවක්. අතන පරිසර දෙකක්. මේක මම හිතන්නේ ජීවිතේ කාටවත් එක පාට ලැබෙන දෙයක්. දැන් මතුගම කියන්නේ බස්නාහිර පළාත නැත්නම් පස්වදන කෝරළේ රබර් වතුත් එක්ක කුඹුරු ඇලදොල ගංගා එක්ක අපේ ගේ තිබුණේ රබර් වත්තක අයිනේ. අපිට පේන්නේ රබර් ගස්ම තමයි වටපිටේ ඇලවල් තියෙනවා. ඉතින් අපේ ගෙදරට උඩින් හිටියා කිරියා කියලා, මද්දුමෑ කියලා යාළුවෝ. ඉතින් මේ හරි සුන්දරයි. නිකන් මඩ උදුව වගේ මතක් වෙන්නේ හරියටම. ඉතින් අපි සෙල්ලම් අපි එතන ඒ කාලෙදී ඒ යාළුවන්ට කතා කරලා අපි සෙල්ලම් ගෙවල් හදනවා. පල්ලෙහා ඇලේ ගිහිල්ලා තල් කොස්සවල් වෙනවා. රබර් රැට එකතු කරලා රබර් රැට ගහනවා තරගෙට. පොඩි සෙල්ලම් ගෙවල් හදලා ඒව උයනවා. ඉතින් ඒක වෙනම ලස්සන ජීවිතයක්. මොකද හරිම සරලයි ඒ කාලේ. අපි ඉස්කෝලේට යන්න ඕනේ ඒ දණ්ඩකින් ගොඩ වෙලා යන්න. ඒක දහස් මම යනකොට ඒ දණ්ඩෙන් වැටුණා. CI ඊට පස්සේ මාව ගෙදර ඇරලුවා නංගිව ඉස්කෝලේ ගියා.
ඉතින් කුඹුරු මැදින් යන්න ඕනේ. වැස්සට ගලනවා. මට මතකයි මතුගම ආනන්දර බස් එක 23 ශ්‍රී 32.12. ඒ බස් එක නැති වෙලාට එනවා තව බස් එකක් 23 ශ්‍රී 23.05. හරි ලස්සන බස්. ඔය බස් එකෙත් වැටිලා තියෙනවා මම. බස් එක නතර කරන්න ඉස්සෙල්ලා හරියට පොලිසිය ඉස්සරහා පැන්න. ඒලස්සනින් පැන්න තුවාල වුණා. ඉතින් එහෙම අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ දඬු වලින් වැටුණා සෙල්ලම් කරනකොට නොඑක් ඒ හැමදේම අත්දැකීම් ලැබුවා. ඒ මතුගම කියන්නේ වෙනම ජීවිතයක්. බදුල්ලට ගියාම ලුණුගලට ගියාම අපි තේවත්තේ මැද තනි වුණා. ඒ කියන්නේ තේවතු වල ලොකු පවුල් සංඛ්‍යාවක් නැහැ. අර ස්ටාෆ් බංගලෝස් තියෙනවා. ඉතින් ලැයිමේ අපි වැඩ කරන ජනතාව ඉන්නවා. ඉතින් එතකොට අර සෙල්ලම් කරන්නේ අපි අර අපේ දෙමළ මාධ්‍යෙන් කතා කරන ඒ දරුවෝ. ඒක යාළුවෝ මට සුබ්‍රමණියම් ඉන්නවා. එතකොට පොට්ටා කියලා හිටියා. තව ගොඩක් නම් වීරయ్యා. ඉතින් ওই ගොඩක් ඒතර අපි සිංහල දෙමළ ඔන්න දැන් අපි අර සිංහල කට්ටියත් එක්ක ඉඳලා යාළුවෙක් ඉඳලා අපි දෙමළ යාළුවොත් එක්ක ඊට පස්සේ මම පුරුදු වුණා. මට දෙමළ භාෂාවත් පුරුදු වුණා. ඒක පුදුම අධ්‍යාපනයක්. ඒක වෙනම අධ්‍යාපනයක්. මොකද මතුගම ජීවිතේ ලුණුගල ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස්. ඉතින් ඒ නිසා තමයි මම දෙමළ ඉගෙන ගත්තේ. මගේ යාළුවෝ ඔක්කොම ටැමිල් මුස්ලිම් අය ගොඩක් හිටියා. ඉස්කෝලෙත් හිටියා. ලුණුගල මහවිද්‍යාලේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලේ තනිකර සිංහල හිටියේ. එතකොට මතුගම ආනන්ද ශාස්ත්‍රාලේ මට මතක් වෙනවා සුසිල්. මගේ හොඳම යාළුවා මතක් නොකර බෑ. සුසිල් අපිට හැමදාම උදේට අයිස් ක්‍රීම් එකක් අරන් දෙනවා. ඒ කාලේ 7-5යි අයිස් ක්‍රීම් කැටයක්. කල්යාණී ස්ටෝර්ස් කියලා පොත් කඩයක් තියෙනවා. හැමදාම උදේට එයා අයිස් ක්‍රීම් එකක් අරන් දෙනවා. ඉතින් අපි බස් එකේ ඉඳලා එනකොට මගේ හොඳ යාළුවෙක්. ඉතින් එහෙම ඉතින් අර බිග් මැච් එක තියෙනවා ශාන්ත මරියා ආනන්ද. එහෙම කාලයක් තිබුණා පොඩි සුන්දර කාලයක්. හැබැයි ඒක සම්පූර්ණයෙන් ආපහු ඒකත් අසුන්දර නෑ. ලුණුගල කාලෙත් සුන්දරයි. එක විදිහට ඒක අපි හැබැයි ඒක ජීවිතේට පන්නරයක්. ඉතින් ලුණුගල ගියාම ඔය බිග් මැච් නෑ. ඒ පැත්තේ වැඩිපුර ෆුට්බෝල් තියෙන්නේ. ඒතර වත්තේ උඩ ඉඳලා පහළට අපි වත්ත මුදුනක ඉන්නේ. ඒ වත්තේදී උදේට මීදුම ගලලා පින්න පේන්නේ පාර. ඉතින් ලෙව්වන්දුවේදී ඒක නෑ. හම්බ වෙන්නේ වත්තේ වැඩ කරන ජනතාව. ඉතින් මම හුඟක් ලුණුගල ගියාම Hindu ධර්මයත් එක්ක කිට්ටු වුණා. මම ලුණුගලට ගියාම තමයි ඒක වුනේ. ලුණුගලට ගියාම ලෙව්වන්දුවේදී ආච්චිත් එක්ක පන්සල් ගියා. දෙවොල් මඩුවේ ගිනි පාගනවා බලන්න ගියා. ආරණ්‍ය සේනාසනෙට සිල් ගන්න ගියා. ඒතර අපි දැක්කේ නෑ කෝවිලක්. අපි දැක්කේ නෑ රදම්. අපි දැක්කේ නෑ තයි පොංගල් උත්සවයක්. අපි දැක්කේ නෑ දීපාවලි උත්සවයක්. හරිම අත්දැකීම් ගොඩක් මම ලුණුගලට ගියාම දැක්කා. අපි හැමදාම දකින්න පන්සල පෙරහැර දෙවොල් මඩුවට වඩා වෙනම පැත්තක්. ඒ කියන්නේ තයි පොංගල් වලට පොංගලෝ පොංග කියලා කට්ටිය එකතු වෙලා අර පොංගෂෝරු උඩට කිරි එහෙම උතුරනකොට හැමෝම කෑ ගන්නවා. අපිත් කෑ ගහනවා ගිහිල්ලා. ඒ වගේ මේ අර රදම් එතකොට ඇඟේ කටු ගහන ඒවා ඇඟේ කටු ගහලා එල්ලෙන ඒවා ඒක වෙනම අත්දැකීම්. මම හිතනවා ඒ එක්ස්පීරියන්ස් එක දරුවන්ටත් ලැබෙන්න ඕනේ. මේ ද්‍රවිඩ මේ දෙමළ සිංහල සුහදත්වයට මම හිතනවා මම ගොඩාක් ද්‍රවිඩ යාළු දෙමළ සහෝදරයෝ ගොඩාක් යාළුවෝ ඉන්නවා. මම ඇත්තටම ඒගොල්ලොත් එක්ක හුඟක් පිටුවෙන් හිටියා. ඒක ලැබුණේ ඔය ලුණුගල ජීවත් වීම තුලින්. හරි මේක මම හිතන්නේ පොතක් වගේ කතා කරලා නිම කරන්න බැරි කතා සාගරයක්. ඒ කියන්නේ ඔබතුමා එච්චරම අත්දැකීම් බහුල කෙනෙක්. මම කැමති එතනින් යන්න අධ්‍යාපනය පැත්තට. මතුගමෙන් ලුණුගලින් කොහොමද ඔබතුමාගේ අධ්‍යාපනය චේන්ජ් වෙන්නේ? කොහොමද ඒක සිදු වෙන්නේ? ඇත්තටම මේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් ලුණුගල මහවිද්‍යාලයට ගියා. ලුණුගල මහවිද්‍යාලයේදී මට මේ කියන්න උඹ ලැජ්ජ නැහැ. මට ගණන් වලට එහෙම ලකුණු අඩුයි. ගණන් වල ලකුණු 15යි 12යි. ඉතින් සමහර සර්ලා මැට් ආහාර කමෝලය කියලා හො එළියට දාලා තිනවා. ගල්ලට අල්ලලා තිනවා. අපි පිටිපස්ස වෙලියේ ගණන් බෑ. හැබැයි අපිට ආව සර් කෙනෙක් කටුගහ සර් කියලා මම මේ ආදරෙන් මතක් කරන්නේ සර්. ඒ සර් ඇවිල්ලා මොකද්ද පුතා ගණන් වල ප්‍රශ්නේ? මේ ලුණුගලදී මේ වැඩේ වෙන්නේ. එතකොට මොකද මතුගමදී මට ගණන් වල ලකුණු අඩුයි. මේ ගණන් පාඩම අමාරුයි අල්ලගන්න ඒ කාලේ ඉඳලා. මේ සර් මම මේ ගුරුවරයෙක්ගේ වටිනාකම කියන්නේ සර් දැන් මම හිතන්නේ ජීවිතුන් අතර නෑ. මම පින් දෙනවා ඒ සර්ට. මොකද ඒ සර් නැත්තම් මම විභාග කොමසාරි ජෙනරාල් වෙන්නේ නැහැ.
මම මෙතනට එන්නේ නැහැ ඒ සර් නැත්තම්. ඒ සර් තමයි ළඟට අරගෙන මොකද පුතා ඔයාලට ගණන් බැරි. මම කොහොමද තේරෙන්නේ නැහැ ගණන් කියලා. ඊට පස්සේ හරි මම ඔයාලට ටික ටික කියා දෙන්න. මම විතරනේ තව කීප දෙනෙකුට. ඒ සර් වෙනම අරන් කියා දුන්නා. ඊට පස්සේ තමයි මම ගණන් වල ලකුණු ගන්න පටන් ගත්තේ. ඒ කාලේ අපිට තිබුණේ ජාපෝවාස 1976 NCG දෙවෙනි බැච් එක අපි. ඉතින් මම NCG හොඳට සමත් වෙලා ඊට පස්සේ තාත්තා මගෙත් අදහස් තුන තාත්තට අදහස් තුන වෛද්‍යවරයෙක් වෙන්න නේද හොඳ වාට සයන්ස් කරන්න පුළුවන් නේ කියලා. ඊට පස්සේ ඉතින් මම ලුණුගල ඉස්කෝලේ ජීවිතය ගැන ගොඩාක් දේවල් කියන්නවා මම ටික කිව්වේ නෑ. මේ වෙලාවමද නිසා වෙන වෙලාවක ඒවා කතා කරන්න පුළුවන්. ඒ සුන්දරයි. ඒගොල්ලෝ ගහන්නේ ෆුට්බෝල්. දැන් අපි මේ පැත්තේ ගහන්නේ ක්‍රිකට් නේ. ඒගොල්ලෝ ගහන්නේ උදේ පාන්දරම ෆුට්බෝල්. ඉතින් කකුලත් කැඩිලා තියෙන ෆුට්බෝල් ගන්න කියලා ක්‍රිකට් ගහනවා අඩුයි ඒ කාලේ. ඒ කොහොමද දැන් කොහොමද දන්නේ. ඉතින් වැස්සේ පින්නේ තෙමි ඉතින් සීතලයි ළමයි රණ්ඩුවට බර නැහැ. මේ පැත්ත ටික රණ්ඩුවට බරයි මං කියන්නේ මතු රණ්ඩුවට බරයි. يعني ආවේගශීලීත්වය අර සීතල නිසාද මන්ද නිවිලා වගේ ළමයි. ඉතින් කොහොම හරි එතනින් මම සමත් වෙලා අප සාමාන්‍ය පෙළ සමත් වෙලා බදුල්ල මධ්‍යම මහවිද්‍යාලයට තුරුණා. එතකොට මම ලුණුගල මහවිද්‍යාලයේ ගුරු මව්වරු පියුරු ආදරෙන් මතක් කරනවා සිරිසේන මේ වීරසේකර සර් ඇතුළු සර්ලා. එතකොට බුහාරි සර් අත්තනායක සර්ලා ගොඩක් ඉන්න තරහ වෙන්න එපා කියන්න බැරුණාට ඒ සර්ලා අපිව හැදුවා. ඊට පස්සේ මම බදුල්ල සෙන්ට්‍රල් එකට ගියා. ඉතින් බදුල්ල සෙන්ට්‍රල් එකකින් තමයි අපස උසස් පෙළ විද්‍යාංශයෙන් විභාගයට පෙනී සිටියේ. මම පොඩි බාධා කිරීමක් කරනවා මේ දැන් ඔබතුමා කියාගෙන ගියා ඔබතුමාගේ අධ්‍යාපන ජීවිතය ගැන. ඇයි විශේෂ හේතුවක් තිබ්බද මේ බයෝ තෝරගන්න? ඒ කියන්නේ උසස් පෙළට ජීව විද්‍යාංශයට යොමු වෙන්න. මගේ පොඩි කාලේ ඉඳලා තියෙනවනේ හීන. මගේ ඇත්තම හීනයක් තියෙන වෛද්‍යවරයෙක් වෙන්න. මගේ ඒක ලොකු හීනයක් තිබුණා. නමුත් මට මොකද බදුල්ල කියන්නේ ලුණුගල හැතැම්ම 26ක් එහා. A level science තියෙන්නේ ලුණුගල A level science නෑ. ආයෙ තියෙන්නේ බදුල්ල සෙන්ටරල් නැත්නම් බිබිල සෙන්ටරල්. නැත්නම් බණ්ඩාරල සෙන්ටර්. ඒකයි දැන් ওই පැත්තේ ළමයින්ට A level arts commerce හැරෙන්න science වගේ එකකට යන්න විදිහක් නැත්තේ. ඒකයි arts තමයි හැම ඉස්කෝලේකම තියෙන්නේ. මම අදත් ඒක ටිකක් තියෙනවා. මම දන්නේ දැන් science තියනවා කියලා නුගල මහ සෙන්ටරල් එකේ නැතුව ඇති. එතකොට ඒ නිසා තමයි ගියේ. ඒතර දැන් බෝඩ් දෙන්න ඕනේ ටවුන් එකේ. මට මතකයි මම මුලින්ම බෝඩ් දුන්නේ ගරාජ් එක. රාමා ස්ටෝර්ස්. රාමා මුදලාලිගේ තාත්තගේ හොඳ යාළුවෙක් වතුවලට බඩු සපයන. ඉතින් තාත්තා කිව්වා මේ පුතාව නවත්තන්න තැනක් නෑ මේ හොයාගන්න. එන්න මගේ කඩේ සොල්දරේ තියෙනවා. ඉතින් රාමා ස්ටෝර්ස් තියෙන හරියට මුතියංගන 15. හරියට මුතියංගන 15 රාමා මුදලාලි. රාමා මුදලාලි උදේට මට දෙනවා මුදලාලි මහත්තයා කිරි වීදුරුව එළු කිරි වීදුරුවක් උදේට දෙනවා. හැබැයි අර උඩ තට්ටු ඉන්නට මජං ගෑවෙනවා. ෂර්ට් වල කල්සුදු ඇඳුම් වල ඔක්කොම මජං ගෑවෙනවා. සෝල්ඩරේ ඉන්නේ ඒක තනිකර පරණ මොරිස් මයිනර් ඕස්ටින් ඔය ලේලන් ෆී ඒ පරණ වාහන හදන තැනක්. ඒගොල්ලෝ පරණ වාහන තමයි හදන්නේ. ඒ වුණාට ඉතින් ඒගොල්ලෝ මේ තෙලිඟු නැත්තම් මං හිතන්නේ ඒගොල්ලෝ මේ ටැමිල් නෙමෙයි තෙලිඟු හරි මොනවා හරි ඒ වගේ මේ ඉන්දියන් ජාතික හැබැයි හරි හොඳයි. මට හොඳට සැලකුවා. සල්ලි ගත්තෙත් නෑ මගෙන්. නමුත් පස්සේ කාලෙක මම එතනින් අයින් වුණා. ඒනකොට මට ඒ සුන්දර මතක වෙනවා. මම ගිය ගමන් බදුල්ලට රාම මුදලාට මගේ වැඩි හිටියා. මගේ තාත්තා වගේ. ඉතින් එතුමා මා ආදරෙන් සිහිපත් කරන ජීවිතුන් අතර නෑ. එතනින් පස්සේ මම වෙන තැන්වල බෝඩ්ලා කොහොම හරි ඒ බෝඩින් වලට අරගෙන මේ තාත්තට ඉතින් එච්චර මම කැමති වුණේ නෑ වියදම් කරන්න. ඉතින් ඒ නිසා මම හිතුවා ෆස්ට් ටයිම් මම ලිව්වා ටාගට් එක මිස් වුණා. කමක් නෑ. සෙකන්ඩ් සයිකල් මම ක්ලාස් නෑ ඒ කාලේ. ඉස්කෝලේ සර්ලා තමයි ඉගන්නේ ආරිදාස් සර්, ජයන්ති මැඩම්, ජයන්ති ඒගොඩ එතකොට ජයන්ති ඒගොඩ මැඩම්, ඉන්ද්‍රාණි මිස්, බීටා ඩයස් මිස්. මේ ළඟදී මම ආදරෙන් මතක් කරන්න ඕනේ මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ජයන්ති ඒගොඩ මිස් නැති වුණා, කෙමිස්ට්‍රි මිස්. ඉතින් හේරත් සර් තමයි ප්‍රින්සිපල්. එතුමත් දැන් ජීවිතුන් අතර නෑ. ඉතින් ඒ සර්ලා මිස්ලා පිට හොඳට ඉගෙනුවා. ප්‍රින්සිපල්ත් හරිම හොඳයි. ඉතින් එහෙම ටාගට් එකකින් තමයි සෙන්ට්‍රල් එකට ගියේ. නමුත් ඒ ටාගට් එකට යන්න බැරුණා. මම ඉතින් වෙන පැත්තකින් බයෝ සයන්ස් වලට ඇතුළු වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. සෙකන්ඩ් ෂයි කරේ නැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළත් වෙන ඔබ ඉන්පසුව පිවිසෙන්නේ ගුරු වෘත්තියට. ගුරුවරයෙක් වෙන්න කවදා හරි හිණයක් තිබ්බද? නෑ. ඇත්තටම නෑ.
අපි යන මාර්ග වෙනස් වෙන විදිය පුදුමයි. පුදුමයි. මේ ඇත්තටම නෑ මොකද හේතුව මම ડોක්ටර් කෙනෙක් වෙන්න හිටියේ නැත්තම් මම ප්ලාන්ට් එක මම ඇත්තටම වතු සුපිරින්ටෙන්ඩන්ට් වැඩවලට ට්‍රේන් වුණා. ඉස්කෝලේ යන කාලේ කැම්පස් ඉන්නා. මට යන්න ඕනේ මේ පැත්තට. තාත්තා කිව්වා නෑ ආණ්ඩු රස්සාවට මොකක් හරි ආණ්ඩු රස්සාවකට යන්න කියලා. ඊට පස්සේ මම ඉන්ටර්වියුත් ගිහිල්ලා ට්‍රේනින් උත් වෙලා තලු කඩන්න, දලු කිරන්න, කාවතු කපන්න, එතකොට වැඩ බලන්න, ෆැක්ටරි ටී හදන්න ඔක්කොම පුළුවන් මට. නම දාන්න, චෙක් රෝල් හදන්න ඔක්කොම මම තාත්තා ඉගෙනවා. තාත්තා මට ඔක්කොම ඉගෙනුවා. හැබැයි තාත්තා මට අවසානයේදී යන්න දුන්නේ නෑ. මේ ඔයා දැන් වතු වල රස්සාවට යන්න එපා. මොකද ඒවා අනාගතේ මොනව වෙයිද දන්නේ. ඔයා රජයේ රැකියාවකට යන්න. ඊට පස්සේ තමයි මම ඉතින් ඒ ඔක්කොම මම යුද්ධ හමුදාවට දැනෙන්නත් ආසාවට මට ASP ඉන්ටර්වියු ආව තාත්තා එකට යන්න දුන්නේ නෑ. නේවි එකේ ඉන්ටර්වියු ආව තාත්තා යන්න දුන්නේ නෑ. ඒකවල යන්න දුන්නේ නෑ. ඒ කාලේ ටිකක් රටේ කරදර කලබල. නමුත් මං ආසාවක් තුන යුනිෆෝම් එක අඳින්න. ඒකත් බැරි වුණා. ඊට පස්සේ පස්සර සෙන්ටර් ඊට පස්සේ ටීචින් ඇප්ලයි කරන්න කියලා කිව්වා. සයන්ස් ග්‍රැජුවේට් මං උපාධිය ගත්තේ 85 ඉඳලා 85 උපාධිය ගත්තේ 80 ඉඳන් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ. එතකොට HNC කරලා ඒක චරිමා බණ්ඩාරනායක මැඩම්ගෙන් පස්සේ අධ්‍යාපනය වෙනස් වුණා. ජයජයවර්ධන ඇමතුමා ජනාධිපතිතුමාගේ පස්සේ ආපහු ඒ ලෙවල් පරණ සිස්ටම් එකට ආයෙනවා කියලා ආපහු এডুকেෂන් චේන්ජ් එකක් ආවා. අපි ඒ නිසා ඒ ලෙවල් අවුරුදු 3ක් ක්‍රමයා වුණා. HNC එක ආපහු HSC වුණා. ඒ ලෙවල් වුණා. ඇඩ්වාන්ස් ලෙවල් වුණා. ඒ එහෙම කරලා අපි ජාතික යුනිවර්සිටියට ගිහිල්ලා 85 තමයි පත්වීම හම්බුනේ. 85 8 11 බාලජි පත්වීම සත්ත්ව විද්‍යා ගුරුවරයෙක් බණ්ඩාර අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සාමු ජයතිලක සර්ගේ අතින් පත්වීම හම්බුණා. මොකද දේශපාලන ඒව මොනවත් නැහැ. මොකද සයන්ස් ග්‍රැජුවේට්ස්ලා ජොබ් දුන්නේ නැහැ ටක් ගාලා. කැම්පස් එකේ මට අවුරුදු 23 දී ටීචින් හම්බුණා. ඔබතුමාට මතකද පළවෙනිටම ගුරුවරයෙක් විදිහට ඉස්කෝලේ ගිය දවස? ඇත්ත. ඒක අමාරුම අවස්ථාවක්. මාත් තරුණයෙක්. ඉතින් අත්දැකීම් නැහැ. ගුරු පුහුණුව නෙමෙයි අර අපිට කියන ෆ්‍රී සර්විස් කියලා. ෆ්‍රී සර්විස් මාසයක් තිබුණා. ඒ මාසෙන් පස්සේ තමයි දැන් ඉතින් ලොකු ඉගැන්වීම් පළපුරුදු නැහැ. පන්ති කාමරේට ගිහලා උගන්වන්න පළපුරුද්දක් නැහැ. පොඩි කැම්පස් ගියා වුණා පොඩි තියෙනවා පොඩි ළමයි ඉදිරියට ගිහලා මේක කරන්න එපා පාඩම්. ඉතින් ලොකු සූදානමක් ගෙදරදී වුණා. පළවෙනි දවසේ ගිහිල්ලා පොඩි සරල මාතෘකාවකින් පටන් අරන් ටික සත්ත්ව විද්‍යාව grow and nivel කියලා පොතක් තියෙනවා. ඒ පොතත් අරගෙන සිලබස් උත් අරගෙන උගන්වන්න සූදානම් වුණා සටහන් හද. ඉතින් සටහන් හදන්න ඕන මුලින් ඉඳලම. සමහර දරුවෝ අපිට වඩා දන්නවා. දරුවෝ හැබැයි මේ වගේ ගොඩාක් ක්ලාස් තිබුණේ නමුත් ළමයි ඉගෙන ගන්නවා. ගෙදරදී මම බලලා. ඉතින් ප්‍රශ්න කරන ළමයි හිටියා. ඉතින් හැබැයි ළමයි ආසාවෙන් ඉගෙන ගත්තා. අද එයින් එක දරුවෙක් ඉන්නවා සේපාල් රත්නායක කියලා. ඒ දරුවා මගේ පන්ති පළවෙනි දරුවෙක්. ඩොක්ටර්ස් බිහි වුණේ නැහැ. නමුත් සේපාල් රත්නායක ඉන්නවා දැනුත් වැඩ කරනවා. හෘද රෝග හෘද රෝගාංශයේ හදිසි ප්‍රතිකාර ඒකකේ ප්‍රධාන නර්ස් විදිහට ලංකාවේ නර්ස්ලා ට්‍රේන් කරනවා. එයා පස්සර සෙන්ටර් තමයි ඉගෙන ගත්තේ. එයා හොඳ දක්ෂ දරුවෙක්. ඒ තමයි මගේ පළවෙනිම ඉහළටම ගිය ගෝලයේ අධ්‍යාපනයේ. ඒ පුතාවත් සිහිපත් කරනවා. ඉතින් මට මතකයි මම වැඩ බාර ගන්නකොට සිල්වස හිටියට පස්සේ ගුණදාස ආවා. කොහොම ප්‍රින්සිපල් සර්ලා. ඉතින් ලැබ් එකේ තමයි වැඩිපුරම හිටියේ. ඉතින් සුන්දරයි අතර මම ඒ කාලේ ගොඩක් දේවල් තියෙනවා කියන්න මම දැන් වෙලාව තියෙනවා නම් කියන්න පස්සේ කියන්නම්. පාසල් ඒ අවුරුදු 3 ඉතාලම සුන්දරයි. ඒ අවුරුදු 3න් පස්සේ කොහොමද ජීවිතය ගන්න වෙන්නේ? ඊට පස්සේ SLES ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවා විභාග දෙකම මම ලිව්වා. එතකොට ලියලා ඉන්නකොට අධ්‍යාපන පරිපාලන සේවය ටිකක් ඉක්මනින් ගත්තා. ඉක්මනින් ගන්න ඕන කියලා රජයේ තීරණය කළා තිබුණා. එතකොට ඉක්මනින් අධ්‍යාපන විභාග ටික තියුවා. මම රාජ්‍ය පරිපාලන සේවා විභාගේ පළවෙනි එක පාසලා දෙවෙනි එක පාඩම් කර ඉන්නකොට මේකේ පත්වීම ආවා. හැබැයි පත්ති වෙනකොට සුන්දර කතාවක් තියෙනවා. පස්සර සෙන්ට්‍රල් එක බැඳුණු. මොකද මම පස්සර සෙන්ට්‍රල් එකේ ඉන්නකොට කැඩට් ප්ලටූන් එක බාර ගුරුවරයාට වැඩ කරා. මට හිතුණා යුනිෆෝම් අඳින්න මම ඊට පස්සේ තීරණය කරා මම මෙතනදී හරි යුනිෆෝම් එක අඳිනවා කියලා. මං කැඩට් සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් ට්‍රේනින් දැම්මා. NAR සෙකන්ඩ් බැච් එක අකුරම්බොඩ කැම්ප් එකේ තිබුණේ. ඒ කාලේ යුද බිය දෙකක් තිබුණා.
88 89 ටිකක් දරුණු කාලයක්. එතකොට අකුරම්බඩ කැම්ප් එකේ මට මතකයි අපි රැට වලවල් වල අගල් වල බැහැගෙන තුවක්කු තියාගෙන ඕවරෝල් ඇඳගෙන හිටපු කාලේ. හැබැයි ඒකෙන් පස්සේ මම මේ ට්‍රේනින් එකෙන් පස්සේ කැම්ප් ස්කෝල් ළමයිව කැඩට් ප්ලැටූන් එක හොඳට හරි ගැස්සුවා. ඉතින් සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් වෙන්නම තමයි අදහස් කරගෙන හිටියේ. පස්සේ SLES පාස් වෙලා ආවා. ඒ ට්‍රේන් එක අතරතුර ආපහු මෙයානකොට මේ ආවා SLES පාස් වෙලා තාත්තා ලියුම අරන් ආවා. එතකොට මට සිද්ධ වුණා මේක පොඩ්ඩක් අතාරින්න. ඊට පස්සේ తాවකාලිකව අතහැරලා ට්‍රේනින් ගිය අවුරුද්දක් අධ්‍යාපන පරිපාලන සේවයේ. ඒතර පස්සර සෙන්ට්‍රල් එකට සමුදුන්නා අවුරුදු 3යි. එතකොට අවුරුදු වයස 27 දී විතර පත්වීම හම්බුණා හංගල් රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලයට අවුරුද්දක පුහුණුවක් හම්බුණා. හොඳ පුහුණුවක්. හංගල් රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලයේ ඩිපියුටි ප්‍රින්සිපල්. ඒතර ඉස්කෝලේ ළමයි කිව්වේ දැන් ආමි එකේ ඉඳලා මේ කාලේ කලබල කාලේ මම කියන්න ඕනේ නෑනේ කාලයක් ඒ කාලේ තිබුණා ලොකු ප්‍රශ්න ටික මේ හමුදාවෙන් එවපු CID මහත්තයෙක් තමයි කියලා තමයි ළමයි කිව්වේ 89 කෙලිම ඉස්කෝලේට දැස්සාම මොකද හුඟක් පාසල් වල ප්‍රශ්න තිබුණු කාලයක් එහෙම කාලෙක තමයි පාසල් වලට අපි අඩිය තියුවේ. ඔබතුමත් එක්ක දීර්ඝ වශයෙන් කතා කරොත් එහෙම මේක පැය දෙක තුනක නෙවෙයි පැය 10ක 15ක වැඩසටහනක් වෙන්න පුළුවන්. මොකද ඔබතුමා තරම්ම අත්දැකීම් බහුල පුද්ගලයෙක්. ඒ බව අපි දන්නවා. නමුත් මම කැමති ඊළඟට ඔබතුමන්ගේ විදුහල්පති භූමිකාව වෙත හැරෙන්න. ඔබතුමා විදුහල්පතිවරයෙක් විදියට පළමුව සේවය කරන්නේ පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ. අපි එතනින් විදුහල්පති භූමිකාව ගැන කතා කරමු. පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ විදුහල්පති වෙන්නේ යෑමත් අහම්බයක්. මම දන්නේ නැහැ මම විදුහල්පති වෙන්න යනවා කියලා. මම වයිස් ප්‍රින්සිපල් වෙලා හිටියා හංගල්ලේ ඉස්සරත් මම කිව්වනේ. ඒතර එකපාරට ඒ කාලේ තිබුණා ඒ කාලේ තුනේ කොට්ටාශ ක්‍රමය. එතකොට අපේ KM ජිනදාස කියලා සර් කෙනෙක් තමයි කොට්ටාශ අධ්‍යක්ෂ. සර් ආවා විලිස් ජීප් එකේ ඉස්සර කොට ජීප් එකක් විලිස් මේ කොළ පාටයි කොටයි. ධර්මේ වරින් නගින්න ගියා වාහනේට ටයි එකක් එහෙම තියනවා කියලා මම කිව්වා ඔව් ඇයි සර් කොහෙද යන්නේ නෑ නෑ පොඩි රැස්වීමක් තියෙනවා අන් කියලා දාගත්තා. මම දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා දාගත්තා. ඔහොම මම පුරුදුත් නෑ වැඩි හංවැල්ල ඔය හරි ඉච්චර පුදුනේ හංවැල්ලෙන් ඔහොම පාදුක්කට ගියා. මේ ඉස්කෝලේ තියෙන පොඩ්ඩක් බලලා යන්න කියලා පාදුක සිරි පියරතනට ගියා. ගිහිල්ලා එදා ඒ ඉස්කෝලේ ගොඩක් ලොකු අවුලක් වෙලා හිටිය ඉස්සෙල්ලා. ඉතින් අවුලක් වෙලා මුළු ඉස්කෝලේම එතරම් ප්‍රශ්නකාරී අර්බුද තත්ත්වයක්. මම ප්‍රශ්නේ කියන්නේ නැහැ. එතකොට ඒ තත්ත්වය තුළ රැස්වීමක් ගත්ත මෙන්න පොඩ්ඩක් කතා කරලා යන්න ඕන ළමයි ටිකක් කලබල කරනවා. අපි රැස්වීමක් ගමුද කියලා තන බැල බලන කවුරු ප්‍රින්සිපල් කෙනෙක් හිටියා. ආට කිව්වා රැස්වීම අරන් ඔක්කොම කතා කරලා කොහොමද ළමයි මෙහෙමයි හොඳින් වැඩ කරගෙන යන්න ඕනේ. පරණ ප්‍රශ්න අමතක කරන්න ඕනේ. මෙන්න ඔබගේ අලුත් විදුහල්පතිතුමා කියලා දැන් එතුමා ඔබට කතා කරන්න නැති කියලා කතා කරන්නේ. පළවෙනි වතාවට ළමයි 4000කට කතා කරනවා. පළවෙනි වතාවට. හංවැල්ලේදීත් මට එහෙම ගොඩක් කතා කරන්න හම්බුනේ ගෲප් වශයෙන් මම කතා කරා. ඒතර මට පස්සේ දවසේ වයිස් ප්‍රින්සිපල් කිව්වා ශීලා කරුණාරත්න වයසයි ශ්‍රේෂ්ඨ ගුරු මාතාවක් එතුමිය තමයි වැඩ බලාගෙන හිටියේ. එතුමිය කිව්වා සර් පළවෙනි කතාව මම පෙන්ෂන් යනවා. ඔතනින් යනකොට කිව්වේ ස්ථානම. පළවෙනි කතාව සර් කරන්න හදනකොට ලොකු සුසුමක් ගියා කිව්වා. හුස්මක් කරලා තමයි සර් කතාව පටන් ගත්තේ. ඉතින් එතක මම දන්නේ මම ප්‍රින්සිපල් වෙනවා කියලා. ඉතින් එදා ඉඳලා අවුරුදු 7ක් 90 ඉඳලා 97 වෙනකන් අවුරුදු 90 කියන්නේ මට 28යි වයස. වයස 28 දී පරිෂද විදුහල්පති පරිෂද මූලස්ථ විද්‍යාලයේ පාදුක්ක සිරි පියරතන. ඉස්කෝල 14ක් තියෙනවා මේ පරිෂදයට. ඒ 14කින් ඔක්කොම ඉන්නේ වැඩිමහල් මේ ජ්‍යෙෂ්ඨ පළපුරුදු විදුහල්පතිවරු. මම තරුණ විදුහල්පති. ඉතින් පරිෂද විදුහල්පතිත් එක්ක ගෲප් එකක් විදිහට තමයි ඒක යන්නේ. හවුස් මීට් එකක් තියුවා. ඉතින් මම අනිත් ඉස්කෝල වලටත් යනවා. ඉතින් මම ඇත්තටම ඒ කාලේ ඉගෙන ගත්තා. ඒ පැරණි විදුහල්පතිවරුන්ගෙන් එතකොට අපේ ගුරු මව්වරු පියවරුන්ගෙන් ගොඩාක් ඉගෙන ගත්තා. ඉගෙන ගනිමින් තමයි ඉස්කෝලේ කරේ. සෙන්ට්‍රල් එකක් කරලා මධ්‍ය මහාවිද්‍යාලය බාරපත් කළා. ඒ කාලේ ලලිත රත්නදේ ඇමතුමා ඒ වගේම සුරනිම රාජපක්ෂ ඇමතුමා වගේ ඒ අයගේ ගොඩාක් සහයෝගය ලැබුණා. ඉතින් ඉස්කෝලේ හොඳ මට්ටමකට ගෙනා විනය හුඟක් හැදුවා. අත්දැකීම් ගොඩක් තියෙනවා පියරතනේ. මම ඒවා කිව්වේ නෑ එකක්වත්. වෙලාව මදි නිසා. ඉතින් අවුරුදු 7 ඉතාම සුන්දරයි. එකම එක දෙයක් කියන්නම්. වේරගල ගලේ වේරගල කියලා ගලක් තියෙනවා ලොකු ටෙල් නාට්‍ය වලට ගන්න ගලක්. ඒක හරි උසයි. මම දන්නෙත් නෑ. මම ජීවිතේට දැකලා නෑ. මට කෝල් එකක් ආවා වේරගල ගලේ ළමයි ටිකක් ඉන්න උදේට 7:00ට නගිනවා 11:00ට බහිනවා කියලා. මේ 1:00ට සර්ලා නිදිද කියලා ඇහුවා ප්‍රින්සිපල්ලා හිටියේ මේව බලන්න මම කිව්වා ඉතින් බලන්න අපිට පේන්නේ නැහනේ ඔයා ආයෙ නගිනකොට කියන්න කියලා ඊට පස්සේ නැග්ගහම කිව්වා මං තරුණ තව
PTI සර්වි ප්ලැටූන් එකේ සාජනුයි ඔය කට්ටියක් දාගෙන තව තරුණ සර් කෙනෙකුත් දාගෙන ගිහලා නැග්ගා. නගින්න ගලට ගියා. ගල දැක්කම තමයි බය හිතෙන්නේ. එළ විශාල ගලක්. ඊට පස්සේ සපත්තුත් ගලවලා ටයි එකත් ගලවලා ඒ කාලේ බ්ලේසර් දැම්මේ නෑ. 4 මෝණේ නගින්න උඩට. නැගලා බලවම කට්ටිය ඒ කාලේ සූදු ගහන බූරුව ගහන. තව ඒ වදේවල් තියෙනවා එතන. සිගරට් අරවන තින් තරුණ කාලේ ළමයි ඉතින් වට කරනකම් මම කො මොකද හෙලුණොත් පල්ලෙහා ගිනි කූරු වගේ තමයි පොල් ගස් පේන්නේ. මම කො දුවන්න එපා මම ප්‍රින්සිපල් කියලා ඔහොම උඩින් බැලුවම තමයි ඒගොල්ලෝ දැක්කේ. සර් ගෑවා මම ඔහොම ඉන්න කලබල නෙවෙයි. ඔක්කොම එකතු කරගෙන කොසල්ලි ටික දෙන්න, අත් ටික දෙන්න, සිගරට් පැකට් අරගෙන මේ අරගෙන අපි මීට කලබල වෙන්න එපා. ආයෙ මුකුත් කරන්න කියලා බස් එකේ නා. මට ඒක තමයි ලොකුම අත්දැකීම. මම ඒක විතරක් කිව්වේ ඒකයි. උඩට මට මේ ගල දැක්කහම කොහොමද නගින්නේ කියලා තුනා. ඊට පස්සේ නැග්ගට පස්සේ මේ ළමයි දුවලා වැටෙයිද කියලා හිතනවා. එච්චර අර ණයෙක් යනවා වගේ පාර පේනවා පොල් ගස් අස්සේ. ඉතින් ඇවිල්ලා ඒ කාලේ ඉතින් මේ දඬුවම දෙනවනේ ඉතින්. දඬුවම් දෙනවා. දැන් ඉතින් ඒ කාලේ එහෙම තහනමක් නැහැ. හොඳට දඬුවම් දුන්නා. අද ඒ ළමයි හොඳ තැන්වල ඉන්නවා. ඉතින් ඒක තමයි මම එක දෙයක හොඳ දේවල් තව ගොඩාක් තියෙනවා. ප්‍රදර්ශන තිබ්බා දක්ෂ දරුවෝ ඉන්නවා. පාදුක සිටි පිටතට කියන හොඳ සුන්දර පාසලක්. ඒක අදටත් ඒ දරුවෝ මට ආදරේ. දැනුත් අපිට ගුරු උපහාර වලට කතා කරනවා. ඒක ගමේම දරුවෝ ටිකනේ. ඉතින් ඒක අද ඉහළ තැන්වල ඉන්න ওই දරුවෝ. මම පියරතන ගැන වැඩියෙන් කියන්නේ ඒකයි. ඒ සම්පත් අඩුයි. ඒ ලෙවල් සයන්ස් තිබුණාට උපකරණත් අඩුයි. නමුත් ඊටාම හොඳ පාසලක් දරුවෝ ලෝකේ පුරා දක්ෂව අද ඉන්නවා. රට මෙහෙවන ලෝකෙ මෙහෙවන දරුවෝ ඉන්නේ. ඊළඟට ඔබතුමා නවතින්නේ කොළඹ මහානාම විද්‍යාලයේ සම්පූර්ණ වෙනස් පරිසරයක් සිට පිරරත්නයෙන් කොළඹ අගනුවර මහානාමයට. එතෙන්දී නෑ ඊළඟට නෙමෙයි උතන අතර වෙන්නේ. දැන් උතන වඩා ඉස්කෝල ටික කියන්න ඕන. නැත්නම් ඉස්කෝලේ ඉස්සෙල්ලා මම තව තැනකට යනවා. මහානාමයට යන්න ඉස්සෙල්ලා යනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව. අධ්‍යාපන අමාත්‍යාංශයට තෝරගන්නවා රිචඩ් පතර නැමතුමා කාලේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ තනතුරු වලට 30-40ක්. ඉතින් මාවත් ඒකට ඉන්ටර්විව් ගිහලා මාවත් තේරුණා. ඉන්ටර්විව් ඒක වෙනම ඉන්ටර්විව් බෝඩ් එකකින් තේරුවේ. දේශපාලන පත්වීම නෙමෙයි. ගිහිල්ලා ඊට පස්සේ ට්‍රේන් එකක් දීලා ඕස්ට්‍රේලියා සිංගප්පූරු එහෙම අපි කණ්ඩායම් ට්‍රේන් එකක් දීලා අපිව දැම්ම එක එක තැන් වල. මාව දැම්ම විභාග දෙපාර්තමේන්තුවට. මාව දැම්මේ ඊට පස්සේ එතන මොකද අමරකෝන් සර් මාව දැකලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ට්‍රේනින් වෙනවා දැකලා මාව ඉල්ලලා තුන ඇමතුමා. ඉතින් මම ඊට පස්සේ මම කමන්නේ කියලා ගියා විභාග දෙපාර්තමේන්තුවට. මම පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ ආරිදාස එදිරිසිංහ තමයි හෙඩ්. එයාගේ යටතේ වැඩ පුහුණු වෙන්න දාලා තිබුණා. ඊට පස්සේ මට බාර දුන්න මේ ශාඛාව. ඒ කියන්නේ පාසල් විභාග සංවිධානක විභාග පැවැත්වීම ප්‍රතිඵල නිකුත් කිරීම. ශාලාධිපති උපත් කිරීම ඔක්කොම ටික. ශාලා තීරීම. ඒ ඔකාලේ තමයි සෙට් ස්කෝර් එක කොමන් ජෙනරල් ටෙස්ට් ජෙනරල් ඉංග්‍රීසි බයිලින්ගුවල් ඉංග්‍රීසි මීඩියම් GIT අලුත් දේවල් ටික ආවා. ඉතින් මේවා ඉම්ප්ලිමන්ටේෂන් and policy decision team එකෙත් මම හිටියා. අමරකෝන් සමාව එතනට ඒවට දාලා තිබුණා. ඉතින් අපේ ටීම් එකක් තව හිටියා. නමුත් දැන් මේවා ඉම්ප්ලිමන්ට් කරනකොට පාසල් විභාග සංවිධානයෙන් තමයි මේ විභාග පැවැත්වීම සංවිධානය. ඉතින් ඒක අවුරුදු යුද්ධ කාලේ මට දෙමළ පුළුවන්. මම අර පාක්කවත්තෙන් ඉගෙනගත්තු දෙමළ පාවිච්චි වුණා මෙතෙන්දී දයා මාස්ටර් එක්ක මම දයා මාස්ටර් මහත්මයා තවමත් ඉන්නවා LDT සංවිධානයේ කාල නියෝජිතයෙක් අධ්‍යාපන නියෝජිතයා අමරකෝන් සර් මට කියනවා මේ ධර්මයේ කතා කරන්න අර ඔයාගේ යාළුවට දැන් විභාගෙ තියන්න තියෙනවනේ ඒ ලෙවල්. ඉතින් මම දයා මාස්ටර්ට කතා කරනවා. මම කියනවා මෙහෙම විභාගෙ තියෙනවා ඔයගොල්ලෝ පැත්තෙත් පොඩ්ඩක් සයිලන්ස් වෙන්න. හරි අපි මේ පැත්තෙන් සයිලන්ස් වෙන්න මේ පැත්තෙන් සයිලන්ස් කරලා දෙන්නකෝ කියලා දෙපැත්තම සයිලන්ස් වෙනවා විභාගෙ තියෙනවා. ඉතින් නයිනතිව් කච්චතිව් ඩෙල්ෆ්ට් වගේ යුද්ධ ප්‍රදේශවල විභාග තිබුණා. ඉතින් ඇත්තටම ඒ කාලේ තමිල් දෙමළ පුතාලා දුවල පුතාලා යාපනයේ ওই යුද්ධෙන් මේ වෙච්ච අය මට තමයි වැඩිපුරම කතා කරන්නේ. අර දෙමළෙන් කතා කරන සිංහල සර් දෙනකොට මම අපි ඇඩ්මිෂන් ඇත්තටම දෙන්නේ නම්බර් එක විතරයි. මොකද ඒ සෙන්ටර්ස් විනාශ වෙලා ඔය වාකර එහෙම හෝල්ස් විනාශ වෙනවා. චරින් සැරේ වෙන. එතකොට අපි නම්බර් එක දෙනවා. මෙන්න මේ හෝල් එක ගන්න. ඔයාගේ විභාග අංකය මේකයි. මම මෙහෙ නම අහලා ලියා ගන්න. ඇඩ්මිෂන් එක ඒක තමයි. ඉතින් ඒ වගේ ඒ අවුරුදු 7 එතනින් තමයි විදේශ පුහුණුවකට ගිහිල්ලා ඊට පස්සේ මාස්ටර්ස් වලට කැනඩා යවන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඊට පස්සේ ආවට පස්සේ මාව ශනිකවම ආනන්ද විද්‍යාලයට විදුහල්පති කරලා දානවා. එතන ඔබට වැරදුනේ මං හිතන්නේ මහානාමෙන් ආනන්දට යනවා කියලා හුඟක් අය හිතන්නේ නැහැ. මං ආනන්ද මහානාමයට ගිහිල්ලා තියෙන්නේ. මට එහෙම ප්‍රශ්න නැහැ. ලොකු පොඩි එහෙම ප්‍රශ්නයක් නැහැ. තනතුරු උනත් ලොකු පාස් හුඟක් අය ඇහුවා ආනන්දලා දැන් පස්සේ කාලෙක වෙනත් තනතුරුකුත් දැරුවා. ඒකත් කියන්න.
මහානාමනේ අයි මේ ආනන්දට මහානාම. ඒකත් පාසලක්. මහානාමනේ මේ ඔක්කොම පාසල්. මේක නම විතරයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ දැන් ඔන්න ආනන්ද විද්‍යාලය විදුහල්පති වුණා. ක්ෂණිකව එකත් එතනත් ඉස්කෝලේ පොඩි ගැටලුවක් තිබිලා තමයි යන්න උනේ. මට හැමදාම හම්බුනේ එහෙම ගැටලු එක තමයි හම්බුනේ. පියරතනෙත් හම්බුනේ එහෙමයි. එතකොට විභාජනයේ වැඩ කරේ යුද්ධ කාලේ. ඉතින් ඒකත් යුද්ධය. ඊට පස්සේ මෙතනත් පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඒ ප්‍රශ්නෙට එක තමයි අලුත් විදුහල්පති වෙද්ද දාන්නේ. එතනත් අවුරුදු 4ක් විතර වගේ වැඩ කරා. ඒතර 125 වන සංවත්සරේ අනදාභිමාන එක්සිබිෂන් එක. එතකොට ඔය පස් මහලක් තිබුණා. ඒ පස් මහල ඉවත් කරලා සත් මහලට සැලැස්ම හදලා ඒ ටික කරා. අලුත් ග්‍රවුන්ඩ් එකක් අපි ලබා ගත්තා. ඇත්තට මේ කාලේ ඔය හැම තිස්සෙම මට දේශපාලනයක් නැහැ. මම දේශපාලන හැමෝත් එක්කම උදව් අරගෙන තියෙනවා. ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි ඔකට උදව් කරේ. මොකද එතුමාගේ ඉස්කෝලේනේ. එතකොට එතුමා ග්‍රවුන්ඩ් එකක් අරන් දුන්න අතර HSBC ළඟ. ඉතින් ඔහොම කොහොම හරි ඒ කාලේ ආනන්දේ ලොකු ප්‍රගතියක් අත්කර දෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ අනිකව ආනන්දෙන් අයින් වෙලා තමයි විද්‍යාපීඨ කොමසාරිස් වුණේ. විද්‍යාපීඨ කොමසාරිස් වෙලා අවුරුදු 4ක් අතර වැඩ කරා. එහෙම කරලා මහරගම ගුරු විද්‍යාපීඨ ඇත්තම බන්දුල ගුණාද ඇමතුමත් එක්ක මුල්ගල තියලා විවෘත කරේ අකිල ඇමතුමත් එක්ක. එහෙම මම මේ ඒක විවිධ දේශපාලන ධාරාවන් එක්ක අපි ජීවත් වුණා. ඉතින් එහෙම ස්ථිර දේශපාලන දර්ශනයක් නෑ. මට තිබුණේ වැඩ ටික විතරයි. වැඩ තමයි අපි කාගෙන්වත් වැඩ ඒගොල්ලන් උදව් අරගෙන එතුමන්ලගෙන් උදව් අරගෙන ඉස්කෝලේට යමක් කරා. ඉතින් ඒක නිසා එතන විද්‍යාපීඨතර කොයිකා එකකින් හදුවා මේ මම ළඟදී ගරු අග්‍රාමාත්‍යතුමිය මේ අපේ හරිනි මැඩම් විවෘත කරා විද්‍යාපීඨය. ඒ විද්‍යාපීඨයේ මුල් කටයුතු ටික අපි කරේ. මම විද්‍යාපීඨ කොමසාරිස් කාලේ ඉඩම බලන්න අකිල ඇමතුමා කොයි ඉඩම බලලා එන්න කියලා ඉඩම වෙන් කරගත්තා. සැලසුම් හැදුවා සිලබස් සැලසුම්, විෂය නිර්දේශ සැලසුම්, කොයිකා කොරියාවේ කට්ටිය විශේෂඥයෝ, ලංකා විශේෂඥයෝ අපි ඔක්කොම එකතු වෙලා එන්නයි එකේදී. ඒක ඔක්කොම කරලා ඊට පස්සේ මම එතනින් තමයි මහානාමයට යන්නේ. අපි මහානාම ජීවිත කාලේ පටන් ගන්න ඕන ඔතනින්. මොකද ඔබතුමා මහානාමය අහනකොට ඒ අතර ગેප් එක ෆීල් කරන්න ඕන වුණා. ඒකයි මම එතනට ගියේ. දැන් මහානාමයට ගියත් මහානාමෙත් පොඩි ගැටලුවක් කියලා දැන් මහානාමයටත් යන්න උනේ. ඉතින් ඒ වෙලාවේ මහානාමේ ගිහිල්ලා ඉතින් ඇත්තටම කටයුතු රාශියක් කරා. ඉතින් මහානාමේ ක්‍රීඩා අතින් දිනුවටපත් වුණා. ඩිසිප්ලින් පැති මම හැම ඉස්කෝලේම විනය අංක 1කට දැම්මා. විනය තමයි අතර විනයත් එක්ක තමයි ළමයින් හදාගන්න ලේසි. මම එළියට බහිනකොට සාමාන්‍යයෙන් ඒ කාලේ ලේවල පාවිච්චි කරනවා. ඉතින් දැන් ඔවා කියන්න බය. දැන් යූත් එම දැන් තියෙනවා නීති වැඩිනේ. නමුත් පිරිමි දරුවෝ හදන්න ටිකක් සැරක් ඕනි. නැත්තම් ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා ලේවල පාවිච්චි කරා. ඉතින් ඒ හැමතිස්සෙම අනවශ්‍ය ඉදිරිය ගහන්නේ වැරද්දට දඬුවම් කරනවා. ඒ වගේම ආදරෙන් නැවත ළඟට ගන්නවා. ඉතින් මට ගොඩක් පුතාලා ආදරේ, දුවලත් ආදරේ, දුවලා පුතාලා ගොඩාක් ආදරේ. මට ඇත්තටම මහානාමේ දරුවෝත්, ආනන්ද දරුවෝත්, පියරතන දරුවෝත් ගොඩක් ආදරේ. ඉතින් මහානාමේත් අවුරුදු 4ක් වැඩ කරා. ඉතින් ඔය මහානාමේ පවන් රත්නායක පුතා, ඒ වගේම තවත් පුතාලා ගොඩක් ක්‍රිකට් වලට සම්බන්ධ වුණා. ඉතින් ඒ පුතාලා දැන් නැෂනල් ටීම් එකට ගිහිල්ලා ඉන්නවා. ඉතින් ඒ වගේ ඉතින් රටට දැයට යමක් අලුත් නිර්මාණ ශිල්පීන්, ක්‍රීඩකයෝ ඒ වගේ අය බිහි කරන්න අපිට හැකි වුණා අපේ පාසල් පරිපාලන කාලය තුල. ඔබතුමාගේ නම වැඩිපුරම කියවෙන්නේ කොයිඩ් වසංගතයත් එක්ක. විභාග කොමසාරිස් ජෙනරාල්ලා විදියට ශ්‍රී ලංකාවේ දරුවන්ට විභාග පවත්වන්න ඔබතුමා ඉතාමත් සුවිශාල මෙහෙයක් ඉටු කරා. අපි කතා කරමුද අන්න ඒ කාලවකවානුවේ මතක ගැන. ඔව්. දැන් ඇත්තටම දැන් හුඟක් අයට පේන්නේ විභාග කොමසාරි ජෙනරාල් ධූරේ තමයි පේන්නේ. දැන් ඔබතුමාට ඒක තමයි පේරුනේ. ඇත්තටම ඊට ඉස්සෙල්ලා මම අතිරේක ලේකම් විදිහටපත් වෙනවා මහානාමේ ඉඳලා. මහානාමෙන් මම අර ස්පෙෂල් ග්‍රේඩ් කියලා අපේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ඒක ප්‍රොමෝෂන්මයි. ඒකත් කිසිම දේශපාලන බලපෑමකින් තොරව ඔටෝ හම්බ වෙන, ස්වයංක්‍රීයව හම්බ වෙන උසස් වීම. ඒතර ඒ උසස් වීමක් හම්බුණා මහානාමේ ඉන්නකොට. එතකොට මහානාමේ හොඳට පීක් එකේ මහානාමේ ඉස්කෝලේ හොඳට දුවන වෙලාවේ, හොඳට යන වෙලාවේ නමුත් මට මේක අතාරින්න බෑ. මොකද ඒ තනතුරක් දුන්නාම බාර ගන්න ඕනේ. ඉතින් කනගාටුවෙන් වුණත් දරුවන්ව දාලා යන්න වුණා.
මහානායක පුතාලාත් හරිම හොඳයි. ආනන්ද පුතාලා වගේම ආනන්ද පුතාලා පියරතනේ දුවල පුතාලා ඔක්කොම මට හම්බුන ළමයි හරිම හොඳයි. ඉතින් ඒ නමුත් අපි යන්න වෙනවනේ මේ අපිට සදාතනික ආයතන නෙමෙයිනේ. අපි ඊළඟ කාර්යභාරය මට දුන්නේ අතිරේක ලේකම් පාසල් කටයුතු. ලංකාවේ සියලුම පාසල් වල ලේකම් හිටියේ අපේ ලේකම්තුමා කපිල පෙරස. ඉතින් කපිල පෙරස එක තමයි වැඩ කරන්නේ. එතකොට මුල්ම අභියෝගය තිබුණේ දැන් කොවිඩ් හැදිලා ඉස්කෝල වහලා. එතකොට දැන් ඉස්කෝල පටන් ගන්න විදිහේ ප්‍රශ්නයක් තිබුණා. එතකොට අපි කපිල පෙරස සර්ගේ උපදේශුත් මත අපේ අමතුමා හිටියා, මහින්ද ඩාලස් අමතුමා හිටියා, ජී.එල්.පී. අමතුමා හිටියා, දිනේෂ් කුණාද අමතුමාලා කීප දෙනෙක් හිටියා. ඉතින් මේ ඒ යුගයේදී මට බාර දුන්නා ඉස්කෝල නැවත අරින්න ඔයා මොනවා හරි හිතලා කරන්න කියලා කපිල පෙරස මට වගකීම් බාර දුන්නා. මොකද පාසල් කටයුතු අතිරේක ලේකම්ට තමයි ලංකාවේ පාසල් ටික බාර වෙන්නේ. ඊට පස්සේ මම ડોක්ටර්ස්ලා ටීම් එකකට කතා කරලා මම ඇහුවා A level ළමයින්ට වැක්සින් එක ගන්න පුළුවන්. ඒගොල්ලෝ රිසර්ච් එක කරලා report එක දුන්නා. දීලා අපිට එකපාරට වැක්සින් හම්බුන්නේ නැහැ. අපි ඉස්සෙල්ලාම plan කරලා 13ට. ඉතින් 13 ලංකාවේ සියලුම 13 ළමයි, ලංකාවේ සියලුම 13 ගුරු මහත්මීන්, ලංකාවේ සියලුම විද්‍යාගාරවල 13 පන්ති සයන්ස් මේ විද්‍යාගාරවල අනධ්‍යයන කාර්ය මණ්ඩල, ඔෆිස් එකේ කාර්ය මණ්ඩල ඉස්කෝලේ අන්න මේ ටීම් එකට ගහලා 13 පටන් ගන්න ප්ලෑන් කරා. ඉතින් ඒ වැඩේ මුළු පළාත් 9ම කෝඩිනේට් කරලා වැක්සින් අඩු ඒවට වැක්සින් යවලා හෙල්ත් මිනිස්ට්‍රි එකත් එක්ක අපේ දැන් ඉන්න අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ ඒ වගේ ගොඩාක් ડોක්ටර්ස්ලා සෞඛ්‍ය අමාත්‍යතුමාලා ඔක්කොම උදව් කරා. හමුදාව, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, කලාප කාර්යාල, අධ්‍යාපන කාර්ය ඔක්කොම උදව් කරලා අපි ඉස්කෝල ටික ටික පටන් ගත්තා. අපි පොඩි වාරසටහන් තමයි හැදුවේ. ඉස්සෙල්ලාම වාරසටහන හදන්නේ පාසල් කටයුතු අතිරේක ලේකම්යට තින්න පාසල් කටයුතු ඩිරෙක්ටර් අධ්‍යක්ෂතුමියත් එක්ක අපි හදවම පොඩි වාරස 13ට පොඩ්ඩක් පටන් ගත්තා. අපි එහෙම 12ට 11ට 10ට ඔහොම ඉස්කෝල ටික ටික පටන් ගත්තා. දැන් ඔන්න පාසල් ක්‍රියාත්මක වෙමින් යනවා. ඊළඟට දැන් ඔබතුමා අහුවනේ අර විභාග ගැන. දැන් ওই අතිරේක ලේකම් සහ විභාග කොමසාරි ජෙනරාල් ධූරේ අවුරුදු දෙකක් තුල ඉවරයි. වැඩි කලක් නැහැ. හැබැයි භයානකම කාලේ. උක්කක් අභියෝග. ඔන්න විභාග කොමසාරි ජෙනරාල් ඇප්ලිකේෂන් කෝල් කරාම ඒක ඇප්ලිකේෂන් දාන්න හිතුණා. මම ලේකම්තුමත් කව දාන්න ඇප්ලිකේෂන් එක ඔයා කැමති නම් දාන්න පුළුවන්. මේ අපරාධ කියලා. මම කවදාද මේ විශ්‍රාම යන කිට්ටුවනේ කියලා. දැන් එයා අන්තිම මොහොතේ මම දැම්මා. දාලා ඔන්න ඒ කාලේ රටේ ලොකු ප්‍රශ්නයක්. සල්ලි නැහැ. අරගල කාලේ. මුදල් නැහැ, ට්‍රෙෂරිය වහලා. ඉතින් ට්‍රෙෂරි මුදල් නැහැ, කැබිනට් නැහැ, පාර්ලිමේන්තු නැහැ, අමාත්‍යතුමා නැහැ. ඉතින් ලේකම්තුමා මට උනට උදව් කරා. ඉතින් බොහොම අමාරු කාලයක විභාග ටික පැවැත්වුවා කට්ටියත් එක්ක එකතු වෙලා. කඩදාසි ණයට හොයාගෙන උයාගෙන කාලා OT ගෙවා ගන්න සල්ලි නැතුව ප්‍රශ්න ගොඩක් මැද විභාග ක්‍රමයේ පටන් ගත්තා. ඒක මේ කෙටි වචනින් මම කිව්වේ. ඔගේ ගොඩාක් ගැඹුරක් තියෙනවා මේ වෙලාව යන නිසා. ඉතින් ඒකත් ඉවර කරලා ඉතින් අපි රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තා. ඔබතුමා විශ්‍රාම ගැනීමෙන් පසුව ඇත්තටම විශ්‍රාම ගන්නේ නැහැ. දරුවන් වෙනුවෙන් තවදුරටත් කැප වෙන්න තීරණය කරනවා. මේ වෙනකොට ඔබතුමා ඇවිල්ලා ශ්‍රී ලංකාවේ කීර්තිමත් නාමයක් තිබෙන QIB කැම්පස් එකේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂකවරයා. ඇයි QIB කැම්පස් එක වගේ තැනකට ජොයින් වෙන්න හිතුවේ? ඇත්තටම මේක මම කොහොමද රසාවක් කරන්න හිතන් හිටියේ නෑ. නමුත් ડોક્ટર අසේල අපේ ගෙවල් ළඟ ඉතින් කතා කරාම එහෙම ළමයින්ට පොඩ්ඩක් මේ තොරතුරු ළමයිත් එක්ක කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ළමයින්ට තොරතුරු දෙන්න. ඒ වගේම කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරමු කියලා. ඉතින් මම ඇත්තටම එතුමාගේ ඉල්ලීම නිසා තමයි සම්බන්ධ වුණේ. ඉතින් මම දැන් ඇත්තටම ඉදා විශ්‍රාම ගිය දවස්වල අද වෙනකම් වැඩ කරනවා. දරුවන්ට මඟ පෙන්වීමක් කරන නිසා. ඇත්තටම මම මෙතනදී වැටුපවත් නැත්තම් මේ අර වෙන මොනක් හරි වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නේ. මේ තුලිනුත් අපි කරන්නේ ලංකාවේ වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණු පුතේකට දුවේකට හොඳ වෛද්‍ය විශ්වවිද්‍යාලයක් නැත්නම් වෙනත් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්න අවශ්‍ය උදව් උපකාර කරන එක. දේශීය පාඨමාලාත් ටිකක් ක්‍රියාත්මක වුණා. කොහොම හරි අපි දැන් මම දැනුත් සතුටු වෙනවා. අපි මේ ආයතනයත් එක්ක එකතුලා මම රටට දැයට ලෝකෙට වෘත්තිකයින් බිහි කරන්න දායක වීම ගැන. ඉතින් මම විශ්‍රාම ගියාට දැනුත් සතුටින් ඉන්නවා මේ වැඩ කිරීම තුළ. මොකද අපි අවුරුදු 37ක් රාජ්‍ය සේවයේ අර වැඩ කිරීමේ පුරුද්ද තියෙනකොට ගෙදරටලා ඉන්න අමාරු ගතියකුත් තිබුණා. නමුත් ඉතින් ආයෙ හිතුනේත් නෑ වැඩ කරන්න ඕන කියලා. නමුත් මෙතුමා
කීප සැරයක් කතා කරාම තමයි මම මේ සම්බන්ධ වුණේ. ඉතින් අපි සතුටින් වැඩ කරමු. අවසාන වශයෙන් ඔබතුමාගේ මේ සියලු අත්දැකීම් වලින් කියන්න පුළුවන්ද දරුවෙකුගේ ජීවිතයට අධ්‍යාපනය කොහොමද ඍජුවම බලපාන්නේ? මෙහෙමයි. අධ්‍යාපනය කියන එක වෘත්තිකයෙක් බවට වේවා නැත්නම් ව්‍යාපාරිකයෙක් බවට නැත්නම් ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න හරි මේ හැම දෙයකටම අධ්‍යාපනයේ මූලික දේ හරි අවශ්‍යයි. සමහර ව්‍යවසායකයෝ ඉන්නව ලොකුවට අධ්‍යාපනය ලැබලා නැති. එයාගේ දක්ෂතාවකම. එතකොට අධ්‍යාපනයේ ඉන්න අපි සියලු දෙනා වගකීම තමයි දරුවාගේ දක්ෂතාවය හඳුනාගෙන ඉදිරියට යවන එක. ඒ වගේම දරුවෝ විශේෂයෙන් මේ කාලය තුල තමන්ගේ අධ්‍යාපන කටයුතු ටික හරියට කරගන්න ඕන. මේ කාලේ වෙන දේවල් වලට යොමු කරන්න හොඳ නැහැ. තමන්ගේ අනාගතය රඳා පවතින්නේ මේ අධ්‍යාපනය හරියට ගත්තොත් විතරයි. ඒ වගේම ඔබට අධ්‍යාපනය ගන්න ගමන් හිතනවා නම් මම ව්‍යවසායකයෙක් වෙන්න ඕන කියලා මෙන්න මේ දෙයින් ඒකත් හිතේ තියාගෙන යන්න. ඒකත් හිතේ තියාගෙන ඔබගේ අරමුණ කරා යන්න. අපි කියන්නේ මම නම් කියන්නේ කෙලින්ම O level ලියලා A level ලියලා විශ්වවිද්‍යාලේ යන්නම කියලා. විශ්වවිද්‍යාලේ නොයා තව මාර්ග තියෙනවා. එහෙම ගිහිලා ව්‍යවසායකයෙක් වුණ අයත් ඉන්නවා. ඉතින් එහෙම Tamanට උචිත මාර්ගය හොයාගන්න. හැබැයි අධ්‍යාපනය අතාරින්න එපා. හික්මීම, විනය, අනිකාට ගරු කිරීම, අනුකම්පා කිරීම, සහෝදරත්වයෙන් වැඩ කටයුතු කිරීම, ටීම් වර්ක්, කණ්ඩායම් විදිහට වැඩ කිරීම මේ හැමදේම අවශ්‍යයි. අද කණ්ඩායමකට වැඩ කරන ගතියත් පොඩ්ඩක් අඩුයි මේ විභාග ක්‍රම නිසා. ඒ නිසා දරුවනේ ඔයගලන්ට මේ දුවල පුතාට ආදරෙන් කියන්නේ ජීවත් වෙන කලාව ඉගෙන ගන්න. මොනවා අධ්‍යාපන සහතික තිබුණාද ජීවත් වෙන කලාව සහ මේ ජීවිතයේ සාර්ථකත්වයට ගෙනියන ගමන් මඟ පිළිබඳව අවබෝධයක් නැතුව ගියොත් අතරමඟ නතර වෙන්න වෙනවා. ඒ නිසා නරක දේවල් ගොඩාක් තියෙනවා. ඒවයින් ඈත් වෙලා හොඳ දේ පමණක් කරන්න. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ඔබතුමාගේ වටිනා කාලය මයින්ඩ් මැප් වෙනුවෙන් කැපකිරීම සම්බන්ධව. මොකද අද අපි බොහෝ දේ කතා කරා, බොහෝ අත්දැකීම් බෙදාගත්තා. ඒත් එක්ක මම හිතනවා මේ විනාඩි කිහිපය කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණ වෙනස් කරන විනාඩි කිහිපයක් වෙන්නට පුළුවන්. ඉතින් මයින්ඩ් මැප් අපේ බලාපොරොත්තුවත් එයයි. ඔබතුමා ඒ කියන්නේ සියලුම තනතුරු එක්කොටගත් කාල අධ්‍යාපනඥයෙක් විදියට තමයි මේ තොරතුරු දරුවන්ට ලබා දුන්නේ. ඒ වටිනා තොරතුරු තමන්ගේ ජීවිතයට අරගෙන තමන්ගේ ජීවිතය වෙනම දිශානතියකට හරව ගන්න කියලා අපිට ඔබට ආරාධනා කරනවා. ඉතින් මයින්ඩ් මැප් අපේ බලාපොරොත්තුව එයයි. ඉතින් තවත් මේ වගේ වැඩසටහනකින් ලබන සතියේ හමු.